व्यापार सार्थक लෙස පවත්වාගෙන යාමට සහාය වෙන සේවාවලට අපි උපකාරක සේවා කියලා කියනවා. බැංකු සේවා, රක්ෂණ සේවා, සංනිවේදන සේවා, ප්‍රවාහන සේවා කියන්නේ ඒටවලු. व्यापार කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සදා බැංකු විසින් සපයන සේවාවලට බැංකු සේවා කියලා කාවාණිජ බැංකු කියන්නේ මේවට. ස්ථාවර තැන්පතු ජංගම ගිණුම් මෙන්ම ඉතිරි කිරීමේ ගිණුම්ද පවත්වාගෙන යමින් ව්‍යාපාරවලට විවිධ බැංකු සේවා සපයන ආයතනවලට අපි වාණිජ බැංකු කියනවා. වාණිජ බැංකු සපයන සේවා කොටස් දෙකයි. තැන්පතු සේවා හා විද්‍යුත් මුදල් සේවා කියන්නේ ඒවටලු. තැන්පතු ගිණුම් වලට උදාහරණ ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ජංගම ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම් වලට උදාහරණ තන යෝජන ඉතිරි කිරීම් කාන්තා ඉතුරුම් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් නමින් හැඳින්වෙලු. ඉතුරුම් ගිණුම් වලින් මුදල් වලට ආරක්ෂාවත් පොලි ආදායමකුත් ලැබෙනවලු. තව ATM වලින් ඕන වෙලාවක ගනුදෙනු කිරීමටත් අරපත් මගින් ගෙවින් කටයුතු කිරීමටත් හැකියාව ලැබෙනවා. මේවා තමයි මේ ගිණුම් වල ප්‍රයෝජන. ඉතිරි කිරීමේ ගිණුමක් හැරපීමට පළමුව ගිණුමය තුන්පත, දෙවනුව මුදල් තැන්පතු පත්‍රය, දෙවනුව තොරතුරු දැන ගැනීමේ පත්‍රය පුරවා, අන්තිමටම ආදායම් ප්‍රකාශය පුරවා. ජාතික හැදුනුම් පතත් එක්ක පාර දෙන්න තියෙන්නේ. ඉතිරි කිරීමේ ගිණුම් වලට බැංකුව පාස්පොර්ට් දෙනවා කියලා තොලුවට දාගන්න. ස්ථාවර තැන්පතු කියන්නේ නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත මුදලක්. ස්ථාවර පොලි ප්‍රතිශතයක් යටතේ තැන්පත් කර පටන් ගන්න ගිණුම් වලටලු. ස්ථාවර තැන්පතු වල ලක්ෂණ දැන් කතා කරමු. නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යාම ලක්ෂණයක්. තැන්පතු කාලය හා මුදල් අනුව පොලි ප්‍රතිශත වෙනස් වීම ලක්ෂණයක්. ලොකු පොලි ප්‍රතිශතයක් ලැබීම ලක්ෂණයක්. පොලිය මාසිකව හෝ කල් පිරුණු පසුව හෝ කිවිසගත් පරිදි ලබාගත හැකි වීම ලක්ෂණයක්. ස්ථාවර තැන්පතු ආරම්භයක් ඉතිරි කිරීමේ තැන්පතු ආරම්භ බේ විදියටම මතක තියාගන්න. ජංගම ගිණුම් යනු බොහෝ විට ව්‍යාපාරිකයෝ භාවිතා කරන ගිණුම් කියලා කියනවලු. ජංගම ගිණුමක් පටන් ගන්න තවත් ජංගම ගිණුම්. ඊයේ ගනුදෙනු කරුව බැංකුවට හඳුන්වා දෙන්න ඕනෙලු. වෙන ගිණුම් වගේම අයදුම් පත්‍රත් අත්සන් පත්‍රිකාවකුත් බාර දෙන්න ඕනෙලු. ජංගම ගිණුම් වලට පොලි හිමි වෙන්නේ නැහැ කියලා මතක තියාගමු. චෙක්පත් මගින් ගෙවීම් කිරීමට හැකිවීම මෙහි වාසියක්. බැංකු අයර පහසුකම් වාසියක්. බැංකු ප්‍රකාශ ලැබීම වාසියක්. රිජුප්‍රේෂණ රැස් කිරීමත් වාසියක්. ඔළුවටම දාගන්න ආයි අහමු සහෝ ඇති වෙන්නේ මේක. Innova Space Production.